Welcome කියලා පිළිගන්නවා. මේක තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද සංගමිත්තා තෙරණිය අනුරාධපුරයට ජයශ්‍රී මහා බෝධිය වැඩම වූ ආකාරය AI ඇසින් ගෙනල්ලා තියෙනවා. අපි ඉන් වීඩියෝ එකට. සාගරතරණය කිරීමට නියමිත වූ පූජනීය වෘක්ෂයක් ගැන පැරණන්ගේ රහස් මුමුණේ. ඒ අශෝක අධිරාජයාගේ දියණිය සංගමිත්තාවයි. ඇයි එය මේ ගමන පිටප් වුණේ? මේ වෘක්ෂයට එතරම් බලයක් ලැබුණේ කොහොමද? ඇගේ පෞද්ගලික කැපකිරීම සහ නොසැලෙන ආධ්‍යාත්මික ශක්තිය. අශෝක රජුගේ හද කම්පා කරවන ආශිර්වාදයත් සමඟ ඒ අති පූජනීය බෝධිශාඛාව උත්සවාකාරයෙන් මුලින් ගලවා ගැනේ. මෙවන් පූජනීය වස්තුවක් රැකගැනීමේදී ඇයට මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද? නිල් මහ සයුර හරහා දිවන අනතුරුදායක ගමන. සොබා දහමේ කාව්‍යමය දසුන් සහ ගැඹුරු සංකේතාර්ථ මැදින් භික්ෂූන් වහන්සේලා සජ්ජානායන කරන පිරිත් හඬ අරමුණේ ගැඹුරු නිහඬතාව ගොඩබිමක ළංගාවීමේ අපේක්ෂාව ක්‍රමයෙන් උත්සන්න වේ. රජවරුන් සහ මහත් ජනකායක් මග බලා සිටින අනුරාධපුරයට ගොඩබසින විස්මයජනක මොහොත මහාමේඝ වනයේ ඒ පූජනීය ශාඛාව රෝපණය කිරීම පළමු මුල් පොළවට ඇදී යාම සංකේතාත්මකව මෙන්ම සැබෑ ලෙසම ශතවර්ෂ ගණනාවක් පුරා නොසැලී පවතින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය උරුමය අතීතය වර්තමානය හා යා කරන අවසන් කතනය ඔබේම මුල් ගැන මෙනෙහි කරනටත් මෙවන් අමතක වූ ඉතිහාස කතා සඳහා එක්වන්නටත් ඔබට ඇරයු. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා bell icon එක all දාගන්නත් අමතක කරන්නත් එපා.